හායි යාළුවනේ. ඔන්න ඉතින් මම ආයෙත් ආවා. ඉතින් අද නම් ඉතින් ටිකක් බඩගිනි දවසක්. ඒ වුණාට හරිම කම්මැලි යන්නේ මොනවත් හදාගන්න ලොකු දෙයක්. අපි එහෙම කියලා බඩගින්නේ නැහැ. මේ තියෙන දේවල් වලින් අපි රස කෑමක් හදමුද එහෙනම්. මේකත් ඉතින් මං වගේ බෝඩින් වාසී කම්මැලි ජනතාවට නම් හොඳ අයිඩියා එකක් වෙයි. එහෙනම් අපි පටන් ගමු. මේකට ඕනේ ලුණු, සුදු ලුණු, මාළු මිරිස්, තක්කාලි වගේ ගෙදර තියෙන අපිට අතට හුවෙන ඕන දෙයක් ගන්න පුළුවන් ඉතින් මේකට. ඊට පස්සේ මේ බත් එකට අපි මුකුත් රසකාරක මුකුත් දාන්න. මුලින්ම කියන්න බෑ. මම ඉතින් ගෙදර තියෙන දේවල් වලින් අමුතුම රස බත් එකක් තමයි හදන්නේ. ගෙදර කිව්වට ගෙදර නෙවෙයි ළමයි. බෝඩිමේ තියෙන දේවල් වලින් තමයි හදන්න යන්නේ. මුලින්ම ඔය වගේ ඕන ටික කපලා කඩලා ගන්නවා. ඊට පස්සේ මිරිස් 3-5 ටිකක් චුට්ටක් කළු වෙනකම් බැද ගන්නවා. ගොඩාක් කළු වෙනකම් බැද ගන්න එපා. ටිකක් යන්තම් වගේ කළු වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ මේ වගේ තෙල් චුට්ටක් ලිපේ තියෙන තෙල් ගොඩක් දාන්නේ නැහැ. තෙල් චුට්ටක් ලිපේ තියලා අර අපි ඉස්සෙල්ලා කොටාගත්ත සුදු ලුණු, ඉඟුරු, ලුණු, රම්පේ, කරපිංචා ඒ ටික ඔක්කොම මේ වගේ තෙල් එකේ බැද ගන්නවා. රන්වන් පාට වෙනකම් මේ වගේ බැද ගන්නවා. ඊට පස්සේ මාළු මිරිස් ටිකක් දානවා. ඇත්තම කිව්වොත් ළමයි මට මේ වෙලාව හොයාගන්න තිබ්බ දේවල් ටික තමයි මම දැම්මේ. ඉතින් ඔයාලටත් ඒ වගේ හොයාගන්න පහසු තමන් ළඟ තියෙන දේවල් ටිකකින් මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තෙල් එකටම අපි සීනි චුට්ටක් දාගන්නවා. සීනි ගොඩක් දාන්න එපා. සීනි චුට්ටක් දාන්න. ඔයාලා ළඟ සෝයා සෝස් හරි ඒ වගේ මොනවා හරි සෝස් වර්ගයක් තියෙනවා නම් සීනි දාන්න එපා. සෝස් චුට්ටක් දාගන්න. මල් ළඟ ඒව නැති හින්දා සීනි චුට්ටක් දාගත්තා. ඇත්තට මේ හදිස්සිය කලබලයට ආව බඩගින්නකට හදන කෑමක් ඉතින්. ඊට පස්සේ ඒ තෙල් දාපු ටිකට මම වතුර චුට්ටක් දානවා. වතුර ටිකක් දාලා ඒක චුට්ටක් තැම්බෙන්න තියලා අර ඉස්සෙල්ලා බැදගත්ත 3-5 ටික දානවා. ඊට පස්සේ අර බිත්තරයක් තිබ්බේ. මුලින් මම පෙන්නුවේ බිත්තරෙත් ඒ වගේ අර වතුර එකටම වගේ අර තැම්බෙන එකට දාලා ටිකක් තැම්බෙනකන් ඉඳලා බත් එක දාලා කලවම් කරලා ගන්න තියෙන්නේ. ඔච්චර තමයි ළමයි තියෙන්නේ ඉතින්. ඒ වුණාට රස බිරියානි එකක් හැදුනා අවසානට. ඔයාලත් ඉතින් ගෙදර තියෙන දේවල් වලින් මේ වගේ රස කෑමක් හදලා බලන්නකෝ. මටත් කියන්න ඉතින් ඒක රසයිද කියලා. මම ගිහින් එන්නම්. බයි.